එකක් තියෙනවා. කියන්නේ ගෝල් එකක් තියෙනවා. ප්ලෑන් එකක් තියෙනවා. ඊට පස්සේ මෙයාගේ වැදගත්ම දේ තමයි දැන් මේ ප්ලෑන් එකට වැඩ කරගෙන යන්න මෙයා හදාගත් පුරුදු ටිකක් තියෙනවා. දිනපතා පාවිච්චි කරන පුරුදු ටිකක් තියෙනවා. දැන් සාර්ථක මනස ගත්තොත් ගෝල් එකක් තියෙනවා, ප්ලෑන් එකක් තියෙනවා, හැබිට්ස්. මේ ප්ලෑන් එක ක්‍රියාත්මක දැන් හිතන්නකො ඔයාලට හොඳ සැලැස්මක් තියෙනවා. ඒ ලෙවල් මාස මේ ඊතුරු දවස් ගානෙන් හොඳ රිසල්ට් එකකට යන හොඳ සැලැස්මක් ඔයාලට තියෙනවා දැන්. හැබැයි ඔයාගේ දෛනික පුරුදු වලින් ඒ සැලැස්මට ඉඩ දීලා නැහැ. ඒ සැලැස්ම හරියට හදාගන්න ඕගේ දෛනික පුරුදු මැච් කරගෙන නැහැ. දැන් අසාර්ථකයි කියලා ගන්න කට්ටිය ගත්තාම එක්කෝ ඒගොල්ලන්ට ගෝල් එකක් තියෙනවා. සමහරුන්ට ගෝල් එකක් විතරයි. සමහරුන්ට ගෝල් එකයි ප්ලෑන් එකයි තියෙනවා. හැබිට්ස් නැහැ. හැබිට්ස් කියන්නේ ඔයා දවස ගන්න කරන දේවල්නේ. ඒ කියන්නේ දවස ගන්න ඔයා කරන චූටි දෙයින් මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. දැන් හිතන්න ඔයාගේ සාමාන්‍ය පුරුද්දක් තියෙනවා, හැබිට් එකක් තියෙනවා. පොඩක් පන්ති ගිහින් ගෙදර ගියාම ටිකක් වෙලා ටිකක් වැටිලා ඉඳලා පොඩ්ඩක් නිකන් YouTube එකේ මොකද වෙලා තියෙන්නේ, Facebook එකේ මොකද වෙලා තියෙන්නේ, TikTok පැත්තේ ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ කියලා බලන පුරුද්දක් තියෙනවා. ඒ වගේ පුරුද්දක් තියෙන කෙනෙක් ඉන්නවා. තව එක්කෙනෙක් ඉන්නවා එයාගේ එහෙම පුරුද්දක් නැහැ. එයාගේ තියෙන්නේ පොඩ්ඩක් ගෙදර ගියපු ගමන් එයා පාඩම් කරන්න යන්නේ. එයා ගෙදර ගියපු ගමන් මොන හරි එක්ක එයා නිදිය ගන්නවා. නැත්නම් එයා ගෙදර ගියපු ගමන් කරන්නේ ටක් ගාලා වොෂ් එකක් දාලා පැයක් නිදිය ගන්නවා. නිදියලා පාඩම් කරන්න පටන් ගන්නවා. අරයා කරන්නේ එයා පැයක් නිදිය ගන්නෙ නෑ. එයා කරන්නේ පැයක් ෆෝන් එක ඔබ බින්දලා එයා පාඩම් කරන්න පටන් ගන්නවා. ඒතර දෙන්නගේ හැබිට් જાති දෙකක් තියෙනවා. හැබිට්ස් දෙකක් තියෙනවා. මේ හැබිට් එක අර පොඩ්ඩක් නිදියගෙන වැඩ කරන්න පටන් ගන්න එකාගේ ඔළුව ක්ලියර් වැඩ කරන්න පටන් ගන්න ඉතින් හැබැයි එතකොට අර හැබිට් එක තියෙන එකයි මේ හැබිට් එක තියෙන එකයි දෙන්නම එකම වෙලාවක් තමයි වැඩ කරලා තියෙන්නේ. මොකද මූ ඒ පැය සෝෂල් මීඩියා ඉඳලා මූ ඒ පැය නිදියේ. එතකොට දෙන්නම වැඩ කරලා තියෙන එකම වෙලාවක් ඊට පස්සේ ඉතුරු වෙලාවේ. නමුත් අරූගේ ජීවිතේ ගිහින් තියෙන විදිය වෙනයි. මොකද ජීවිතේ ගිහින් තියෙන විදිය නයි. අර හැම වෙලාවෙම අපි කරන හැම පොඩි දෙයකින්ම හැමදේම චුට්ට හරි වෙනස් වෙනවා. හැමදේම චුට්ට හරි වෙනස් වෙනවා. ඕක මම තේරුම් ගත්තෙත් මීට අවුරුදු 3කට විතර කලින්. මොකද මං ඊට කලින් පන්ති වල ඉන්ටර්වල් වල වැඩ කරේ නෑ. ඒ කියන්නේ මම මේ පන්ති කරනකොට පන්ති වල ඉන්ටර්වල් වල මම කරේ සාමාන්‍යයෙන් එහෙම වැඩක් කරේ නෑ. දැන් ඉන්ටර්වල් විනාඩි 20ක් 25ක් තියෙනවානේ. ඒතර මං ඊට කලින් පන්ති වල ඉන්ටර්වල් වල වැඩ කරේ නෑ. ඒතර ඒකත් එක්ක මට සමස්ත පන්ති වල වැඩ ටික කරගෙන යන එකේ ඒ කියන්නේ මට ඒ කාලේ එක තේරුන්නේ නෑ. පන්ති වල ඉන්ටර්වල් වල වැඩ කරේ නෑ. ඉගෙනනවා ඉන්ටර්වල් එකේ කෑවා වැඩ හිටියා විනාඩි 10ක් විතර ඉඳලා පුළුවන් කාලා. ඉඳලා තමයි මං ඇවිල්ලා ආයෙසරක් උගන්වන්නේ. දැන් ඒනොට දැන් ඉන්ටර්වල් එකක් ගත්තොත් මම ඊට පස්සේ ඉන්ටර්වල් එකේදීත් මම කරන්න පුළුවන් ඉස්සරහට තියෙන ටික චෙක් කරලා දානවා. කියන්නේ දැන් ඊළඟ සතියේ print කරන්න තියෙන දේවල් ටික තියෙනවා නම් ඒ ටික චෙක් කරලා බලලා worksheet නම් worksheet from last week නම් from last week ටික හදලා ඔහොම ටිකක් කරනවා. ඒකයි මේකයි අතර සමස්ත මුළු පන්ති ක්‍රියාවලියේම මාන ලොකු වෙනසක් තියෙනවා. පොඩි දෙයක් විනාඩි 5යි යන්නේ මට දවසකට ඉන්ටර්වල් එකෙන් විනාඩි 10ක් වගේ තමයි යන්නේ. හැබැයි ඒකයි ඒ විනාඩි 10 මම ඒකට පාවිච්චි කරේ නැත්නම් සමස්ත process එක පන්තියේ මෙහෙම යන්න තිබිච්ච එක නම් මම මේ විනාඩි 10 ගන්න හින්දා මෙහෙම යනවා. ලොකු වෙනසක් තියෙනවා. විනාඩි 10කට තමයි වෙනස තියෙන්නේ. පොඩි දෙයක් හැබිට් එකක්. හැබිට් එකෙන් තමයි ජීවිතේ ලොකු වෙනසක් ඇති කරන්නේ. හරිද? එහෙම දේවල් තියෙනවා. ඒ නිසා පොඩි තමන් කරන පොඩි දේවල් ගැන අවධානයෙන්. ඒවා ඔයාගේ ගෝල් එකකට යන්න පාර කපනේවද නැද්ද? කියන